අපේ අම්මා අත්තම්මා අන්න ඒ දෙන්නයි කෑම මාර රහයි. සුපිරි. මාර රහයි. ඒ සමාජ කලාවට කවුරුවක් හම්බුණා. මෙන්න මේක මං ගිය පාර ගෙනාව ස්ප්‍රයිට් එක. මේ පාර මං කෝක් ඉතින් සුබ දවසක් ඔයාලා හැමෝටම. කොහොමද ඉතින්? අද සමුදා දවසේ මගේ නිවාඩු දවසේ මම එළියට යන්න කියලා හිතුවා. එළියට යන්න කියන්නේ උදේම බඩු ගන්න යන්න ඕන. සතියකට හරියන්න බඩු අරන් යන්න ඕන. මට කොහෙටද යන්න කියලා හිතා ගන්න බැරුණා. ඉතින් එහා පැත්තට භාගයක් ගිහලා මෙහා පැත්තට යනවා. ඉතින් බස් එකේ ගිහිල්ලා මං අද ලිටල් වලට ලිටල් නේ. ඔව්. බස් එකේ ගිහිල්ලා මං අද බඩු ටික අරන් එනවා. නැත්තම් වෙනදට නම් මම පයින් ගිහිල්ලා මේ ළඟ තැනකින් අරන් එන්නේ. මේ හරි එක දණක් තියෙනවා මේ ශ්‍රී ලංකන් කෑම එහෙම ගන්න පුළුවන් තරම්. ඒක මේ ලංකාවේ කෙනෙක්ම තමයි යනවා. ඉතින් මම එතෙන්ට යන්න කියලා හිතාන ඉන්නවා. අපි යමු එනවා. ඕ අවුව වැටෙනවා, වහිනවා ඔක්කොම තියෙනවාද? එන වටයක් යන්න ඕන. එන පිස්සුවක් නඩන්න ඕන හදනවා. හරි අතුරු කොයිද? යතුරු තව දෙනත් මතක නෑද? හරි මහන්සි. අද එන රවුමක් යන්න ඕන. මීට කලින් යන්න බෑ භාගයකට කලින් පිස්සුවක් නඩලා එළියට ගිහලා. ඉතින් guys ගෙදර ඇවිල්ලා උයව්වා. උයල ඉවර. මොකද මට උයන එකේ වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මොකද මේ කැමරාව එකේ බැටරි බැස්සා. ඉතින් ඒක නිසා කැමරාව එකේ බැටරි චාර්ජර් එක ගහලා මම උයව්වා. ඉතින් මට හිතුණා අද පොල් සම්බල් හදන්න. මේ පොල් සම්බල් හදද්දී පොල් ගාපු පැකට් තුන තියෙන. ඒක නිසා අවුලක් නැහැ. ඊපස්සේ අල එකක් හැදුවා. මම ආසම දේ තමයි මෙන්න මේ අල එක. අල ටෙම්පර්ඩ් එකක් කන එක කියන්නේ. ඒක මම මාර ආසයි. ඊට පස්සේ තියෙනවා මගේ චිකන් කරිය. ඉතින් මේ කැමරේ තමයි අද ආවුවේ. වෙනදර මම එක එක දේවල් හදනවා. අද මට හිතුණා සිම්පල් විදිහට හදන්න. මොකද මට එළියට යන්න ඕන. අද වෙද එක හොඳයි. හොඳයි කියන්නේ වැස්ස තියෙනවා, අවුව තියෙනවා. ඒක සුපිරි වෙන්න මේ වෙද එක. ඔයාලම පෙන්නන්න එළිය. බලන්න. නයිස්. ඉතින් තව ඔඩුවක් හම්බුණා. මෙන්න මේක මං ගිය පාර ගෙනාව ස්ප්‍රයිට් එක. මේ පාර මම කෝක් එක ගෙනාවා. මේක රුපියල් 400ක් විතර වෙන්නේ. ඒ කියන්නේ මම මේක දැක්කේ එකම එක කඩේක විතරයි. මම ඔයාලට කිව්වා නේද මේ අර ශ්‍රී ලංකන් කෑම තියෙනවා කියලා. අන්න ඒ කඩේ තමයි මේක තිබ්බේ. මේක මේ ගහල් තියෙනවා මේක නයිජීරියන් කියලා. හරිද? හැබැයි ගිය පාර ගෙනාව ස්ප්‍රයිට් එක ඒක ටේස්ට් එකක් නෑ. ඒ කියන්නේ අපේ ලංකාවේ අර දෙන බොන මේ ගෑස් එක වගේ එක ඒකේ ආවේ නෑ. මේක කොහොමද දන්නේ නෑ. කෝක් එක ගිහලා බලමු කෝක් එකත් ඒ විදිහට හොඳට දිනනවාද කියලා. මේ කලින් එකට වඩා දෙදී හරි කන්නේ මේ පාඩම්. අනන් ගන්නවා පස්සයි තියෙන දේවල් වලට අද බත් පොඩ්ඩක් අඩුයි. ඉතින් ඔය මේ මට හාල් ගේන්න බැරි වුණා. මම ඔක්කොම බත් ටික ගෙනකොට හාල් ගේන්න බැරි වුණා. මේ ඊට පස්සේ පාන් එකක් ගත්තා. මොකද උදේට කාලේ එළියට යනවා. දැන් කීයද වෙලා? දැන් වෙලාව 11යි 10යි. ස්ප්‍රයිට් එක හබලමු අපි. ඔච්චෝ. පටන් නිකන් අවුල් වෙනවා. මලකට කාලා.
කෝක් එක සුපිරි. හැබැයි මලකට රහයනවා. මුඩි මලකට දින. ඒක නිසා මේ මලකට රහයනවා මලකට ඒ සැරත් වෙනවා. ඉතින් මේ කෝක් එක නම් සුපිරි. ස්ප්‍රයිට් එක එච්චර ක්වොලිටි එකක් තිබ්බේ නෑ මේ. ඒක ඇවිල්ලා නිකන් ගෑස් එකක් නැති එකක් වගේ. නිකන් ඔය තිබ්බ එක. මේක අවුලන්නේ නෑ. මේක සුපිරි. මේක සුපිරි මේ මලකට ගතිය තමයි තියෙන්නේ. අපි එනවා. මේ ඉතින් වැඩි ඉතින් මොන කරා හාල් ගෙන් කරුණා ඉතින් ඊපස්සේ කණ්ඩ නැහැ. වතුයි පාමුයි තමයි කණ්ඩ වෙන්නේ. මම ආස හල්ලෙත් තමයි මෙහෙම කොච්චර ලොකු බාස්මති තිබ්බත් මම බාස්මති වලට වැඩිය කැමති කෙනෙක් නෙවෙයි. මම කැමති මෙන්න මේ වගේ මේ අර අපි කියන්නේ කොස්සට වගේ හාල් කියලා තඩි හාල්ලට තියෙන්නේ අන්න එකක් මේක. මේ මම හරි ආසයි මෙන්න මේවා කන්න. ඉතින් මම මේක ගෙනා නැත්නම් අර කීරි සම්බා සූදුරු සම්බා ඒවා මම දන්නේ නැහැ මෙහි තියනවද නැද්ද කියලා. ඉතින් මට මේක ආස නිසා මම මේක අරගෙන ආවා. මේක ගෙනාවේ දැන් සති දෙකක් විතර නාගේ ගෙනල්ලා මේක මේ හදලා ඉතුරුලා තිබ්බ එක. මම අද වෙන හාල්ලයක් ගෙන්න කියලා ගියා මට සෙට් වුණේ නැහැ. තියෙනවා එක එක මේ හාල් වල නම් ගොඩාක් තියෙනවා. ඒවා මේ ගණන් වුණාට ඉතින් කන කෑමට අපි මේවා කරන්න බෑනේ. කරපිංච නෑ ලුණු නෑ. මම මේකට දැම්මේ ඔයාලට දෙන්නම්. මේ තියෙන්නේ නාග චිලි. මේක පට්ට රහයි පට්ට සැරයි. හරිද? මේක සැරයි කියන්නේ සුපිරිම සැරයි සුපිරිම රසයි. පස්සේ අල මේක මගේ ෆේවරිට් එක. අම්මා හදලා දුන්න හාල් මැස්සෝ ගියපාරවල් ලංකාවේ ඉඳලා එද්දි අම්මවට හදලා දුන්න හාල් මැස්සෝ අරයි යන්නේ. ඉතින් ඒකයි අලයි ඔක්කොම මික්ස් කරලා මේක මාරයි. මාර ආසයි ඉන්නේ මේකට. ඊට පස්සේ තියෙනවා මගේ චිකන් කරිය. මේකේ මම චිකන් කරිය මම කඩට කෙලවුනවා කන්න කියලා. සුවඳයි චිකන් කරි. කවුද හදවුවේ? කාගේද රෙසිපියද? ඇත්තටම හොටෙල් එකේ උයව්වට දැන් අපි ඔය වැඩ කරන තැනට ගිහිල්ලා උයව්වට ඇත්තටම ඒ කෑම කන්න බෑ. මොකද ඒවයි ගොඩක් දුරට සෝසස් හදලා ඔය වගේ කල් තියා ගන්න දේවල් තමයි ඉතින් මෙහෙම කනවා කියන්නේ ඒක දිව්‍ය භෝජනයක් වගේ. ඇත්තටම ගෙදර හදලා ඒ ටේස්ට් එකට කනවා කියන්නේ. හැබැයි ඉතින් අර අපේ ගෙදර අපේ අම්මා අත්තම්මා අන්න ඒ දෙන්නයි කෑම මාර රහයි. මට ඒ කියන්නේ ඒ රහ නෑ. ඒ කියන්නේ හරි ආසයි ඒ කෑම කන්න අදටත්. මොකද මේ මට මතකයි බටුයි අලයි වෙනවා. ඒක මාරම රසයි. අපේ අත්තම්මා හදන්නේ පොල් කිරි හිම දාලා බටු බැදලා ඒක රහම මට ඒක කතා කරද්දී කටට කෙලවුණා. මට හොඳට මතකයි අවුරුදු කාලෙට අපි යනවා අත්තම්මලාගේ ගෙදර. ඉතින් අත්තම්මලාගේ ගෙදර ගියාට පස්සේ මේ අපිට කියන්නේ අපි මම විතර නෙවෙයි අපේ ගෙදර කට්ටිය ඊට පස්සේ අපේ පුංචි ළමයි හැමෝම යනවා අවුරුද්දට ගෙදර. අත්තම්මලා ගෙදර ගිහිල්ලා මේ හැමෝම ඉන්නවනේ. එතකොට අත්තම්මා උයලා දෙනවා එක එක වගේ අත්තම්මා මාර දේවල් හදලා දෙනවා. ඉතින් ඒ කෑම හරිම රසයි. ඒ කෑම වල මතක් වෙද්දී මාර ආසිතෙනවා. ඒ කාලේ දැනට අවුරුදු මං හිතන්නේ දැන් 26යිනේ. අපි ඉස්කෝලේ යන කාලේ වගේ තමයි යන්නේ. වගේ කාලයක් තිබ්බේ. හරි ලස්සනයි අවුරුදු කාලෙට මේ හැමෝම ඉන්නවා. ඒ ඕකේ ගයිස් කන්න යන් අපි දැන් නැත්තම් කෑම එක නිවෙනවා. ඕකේ ගයිස් අපි කමු. සුපිරි මාර රහයි. ඒ අර නාග චිලි කියන මේ ස්පයිසි චට්නි එක ඒක මාර රහයි. ඒක කොකනට් සම්බල් වලට කනවා මේ මික්ස් කරාට පස්සේ ඒක කියා ගන්න බෑ. කාමරයස් කරන්නත් උන කාමරේ ගන්න දැන් රෙදි හැම දැනම මාරම රහයි. මම වල පින්නන්නම් ඊයේ හිම වැටුණා රෑ.
හැබැයි මාළු වෙලාවත් තිබුණේ පොඩි වෙලාවයි තිබ්බේ. මේ අද එළිය බලන්න. සෞන්ද දවසේ නම් අවු වැටෙන්න ඕන අනිවාර්යෙන්. මොකද මගේ නිමාඩු දවස. එදාට අවු වැටුනේ නැත්තම් හරි අප්සෙට්. හරි ගයිස් එහෙනම් මං කනවා කාලි ඉවර. එළියට යන්න ඕන. එළියට යද්දී බලමු. එහෙනම් ගෙන් එන්නම් හැමෝටම. ඔයාලා හැමෝටම සුබ දවසක්. අලුතෙන් ආයෙත් වීඩියෝ එකකින් හමු වෙමු. channel එක subscribe කරලා නැති අය අනිවාර්යෙන් subscribe කරන්න. තව වීඩියෝස් අරන් එන්න. ඔයාලට මොන හරි ස්කොට්ලන්ඩ් ගැන දැනගන්න ඕන නම් ඒ වගේ ලස්සන තැන් බලන්න ඕන නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් කයන්නම්. එහෙනම් ගෙන් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.